කවුරුවත්ම කතා කරන්නේ නැති දෙයක් ගැන අපි අද කතා කරමු. කටින් එකකදී ගන්න කෑම ප්‍රමාණය ඇත්තටම ඔයාගේ ඇඟට ඇතිද කියලා. මේක ඔයාට සරල කාරණා පහකින් හොයාගන්න පුළුවන්. මුලින්ම ගත්තොත් ඔයාට බත් පිඟාන ගැන නිතරම හිතෙනවනම්, ඒ වගේම ඊළඟ වෙලට කන්න මොනවද තියෙන්නේ කියලා හිතනවනම්, අන්න ඒක එක කාරණාවක්. දැන් ඔයා හිත හිටපු බත් පිඟාන කෑවා කියමුකෝ. ඒත් බඩගින්න ඉවරුනේ නැත්තම් අන්න ඒක තව කාරණාවක්. ජිම් එකට ගියාම ඔයා කලින් ගහපු බර ගහගන්න බැරි නම්, ඒ වගේම පණ නැත්තම්, පිම්බත් විසි වෙනවා නම් අන්න ඒකත් තව කාරණාවක්. රැයට නිදාගත්තට පස්සේ සැරින් සැරේට බඩගින්න හින්දා හැරෙනවනම් අන්න ඒකත් එක කාරණාවක්. හැබැයි ඉතින් මාව නම් හෙන ගැහුවත් ඇහැරවන්න බෑ. ඔයාට වැඩකට ෆෝකස් කරගන්න බැරි නම්, ඒ කියන්නේ ඔයා ඔෆිස් එකේදී වැඩක් කරනවා කියලා කියමුකෝ. ඔයාට කර කර හිටපු වැඩේ අමතක වෙනවා නම්, කොටින්ම කිව්වොත් කිසි ගැම්මක් නැත්තම් අන්න ඒකත් එක කාරණාවක්. දැන් ඉතින් ඔයා මොකද්ද මේකට කරන්න ඕනේ? මෙතනදී ඔයා කරන්න ඕනේ බොහොම සරල දෙයක්. ඔයාගේ ෆුඩ් ඉන්ටේක් එක වෙනස් කරන්න ඕනේ. මෙතනදී වෙනස් කරන්න ඕනේ මොනවද? ඔයා කටින් එකක ඉන්න නිසා කාබ් ඉන්ටේක් එක වෙනස් කරන්න එපා. මෙතනදී ඔයා වෙනස් කරන්න ඕනේ ප්‍රෝටීන් ඉන්ටේක්. ප්‍රෝටීන් ඉන්ටේක් එක වෙනස් කරනවා කියන්නේ ඔයා ගත්ත ප්‍රෝටීන් ඉන්ටේක් එක වගේ තව 130ක වගේ ප්‍රමාණයක් ඇඩ් කරගන්න පුළුවන් නම් හොඳයි. ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකට දාන්න. වැදගත් කියලා හිතෙනවා නම් ෂෙයා පාරක් දාලා ෆලෝ එකකුත් දාන්න.